கண்ணே நின்பமே உன் துன்பத்தை கொள்வே அரிதானவை. ගිම්හාන කාලේ හස්බන්ඩ්ගේ තවත් එක නිවාඩු දවසක්. ඉතින් අපි දෙන්න දැන් හදන්නේ අද චුට්ටක් ඇවිදින්න එළියට යන්න. අපිට මේ විදිහට ඉතින් ඇවිදින්න යන්න හම්බෙන්නේ එයාට නිවාඩු දවස් තියෙනකොට විතරයි. ඔන්න ඉතින් අපි දැන් ලෑස්ති වෙලා ටැක්සි එකකුත් දාගෙන ගමන යන්න පිටත් වුණා. ඉතින් හැමදාම ගෙවන ඒකාකාරී රටාවෙන් මිදෙලා මේ වගේ චුට්ටක් එළියට ඇවිල්ලා නිදහසේ ඇවිදලා අපේ ජීවිතේට ලස්සන මතක ගොඩක් එකතු කරගන්න යන්න තමයි අපි දෙන්න මේ ලෑස්ති වුණේ. මේ යන ගමනේදී මට හිතෙන එක දෙයක් තමයි මං වගේම හැම ගෑනු ළමයෙක්ම ආස කරන ජීවිතයක් තමයි විවාහයකින් පස්සේ වෙන රටක තමන් ආදරය කරන කෙනා එක්ක මේ වගේ නිදහසේ ජීවත් වෙන එක කියලා. එයා එක්ක මෙහෙම එකට යන මේ පුංචි ගමන පවා මගේ හිතට ගෙනාවේ ලොකු සතුටක්. ඔන්න ඉතින් අපි දැන් එතනට ආවා. අපි එනකොට ටිකක් දවල් වෙලා තිබුණේ. ඉතින් අවුව ටිකක් සැරට තිබුණ හින්දා එයා මට මේ හැට් එක මෙතනින් අරන් දුන්නා. ඔන්න එහෙනම් එකක් දාගෙන අපි දැන් ගමන යනවා. මේ නිල් පාට මුහුදයි අහසයි දිහා බලන් ඉද්දී හිතට දැනෙන්නේ වචන වලින් කියන්න බැරි තරම් ලොකු සැනසීමක්. ඈතින් යන ඒ බෝඩ් ටික දැක්කම මටත් ඒ කියන්න ලොකු ආසාවක් නම් තිබුණා. ඒත් ඉතින් එයා මාව එක එක්කන් ගියේ නෑ. දෙපැත්තේම මුහුද පේන මේ ලස්සන පාලම දිගේ එයා එක්ක හෙමින් ඇවිදගෙන යද්දි මගේ හිතට දැනුනේ නම් වචන වලින් කියන්න බැරි තරම් ලොකු සැනසීමක්. ඉතින් දැන් මට හිතෙනවා මේ ගෙවිලා යන්නේ මං බලාපොරොත්තු වෙන සැනසීම, සතුට, නිදහස එකතු වෙන ලස්සන ජීවිතයක් නේද කියලා. ඈතින් පේන ඒ කඳු පන්තියයි නිල් පාට අහසයි එකතු වුණාම හරියට ස්වභාව ධර්මයේ ඇඳපු පුදුම ලස්සන හිත නිවන භාවනාවක් වගේ කියලා මට මේ තැන දැනෙනවා. ඉතින් මේ පඩිපෙළ දිගේ උඩට යද්දී මට හිතෙනවා අපේ ජීවිතෙත් හරියට මේ පඩිපෙළක් වගේ කියලා. මොකද මේ හැම අඩියක් ගානෙම අපේ ජීවිතේ උඩටම යන්න ඕනේ. ඒ විදිහට උඩටම ගියාම තමයි අපේ හිතට මේ දකින්නවා වගේ ලස්සන සැනසීමක් හම්බෙන්නේ. ඉතින් මං හිතනවා ඒකත් අපි අපේ ජීවිතේ ලැබපු තවත් එක ලොකු ජයග්‍රහණයක් කියලා. ඔන්න ඉතින් කතාවෙන් කතාව අපි දැන් එතනට ආවා. ඉතින් මෙන්න මේක බලන්න තමයි අද අපි දෙන්න ආවේ. ඉතින් මෙතන තියෙන මේ වයිබ් එක නම් මාරම ලස්සනයි. හිතට දැනෙන්නේ පුදුම තරම් සැනසීමක්.
මේ වෙද්දී නම් අපි දෙන්නට චූටි පළතුරුකුත් තිබුණා. ඉතින් ඒක නිසා අපි දෙන්න දැන් මෙතනට ආවා. අපි දෙන්නට කන්න මොනවා හරි බලන්න. මෙතනින් අපි දෙන්න ගත්තා නම් අයිස්ක්‍රීම්. මොනවද තියෙන්නේ? මේ මෙතන. ඉතින් මේ වගේ ලස්සන වයිබ් එකක තමන් වැඩියම ආදරය කරන කෙනා එක්ක මෙහෙම එකට ඉන්න ලැබෙන එකත් ජීවිතේ මම ලැබපු ලොකු සතුටක්. ඔන්න එහෙනම් අද අපේ මේ ලස්සන දවස අපි මෙතනින් ඉවර කරනවා. අපේ ජීවිතයට ලස්සන මතක ගොඩක් එකතු කරගත්ත තවත් එක ලස්සන ගමනකට මේ විදිහට අපි හරි ආදරෙන් සමුදෙනවා. හදුවක් මම පා කරන්නද සීතරෑ පින්නේ ආදරෙන්